හෙලෝ බොයිස් ඉතින් මොකද වෙන්නේ? උන්න මචං අදත් ගෙනත් තියෙනවා බස් සිමුලේටර් ඉන්දුනීසියා ගේම් එකේ තවත් එක සීක්‍රට් ප්ලේස් එකක්. ඉතින් මේක ඇවිල්ලා බොයිස් බෞද්ධ පන්සලක්. ඉතින් මේ ගේම් එකේ තියෙන අද අපි බලන්න යන්නේ. හරිද? මේක ඉතින් ලස්සනට අඹපු බුදු පිළිම වගේක් වගේ මේ වගේම යාළුවනේ මෙතන තියෙනවා සැතපෙන පිළිමයක් තියෙනවා මේ පන්සලේ. ඒ වගේම මේ පන්සලේ සමහරක් තැන්වල තියෙනවා සීගිරි බිතුසිතුවම් වගේ චිත්‍ර ඇඳලා තියෙන සමහර බිත්තිවල. ඒ වගේම මෙතන මේ සැතපෙන පිළිමයට යටින් පොඩි වදනක් ලියලා තියෙනවා. අපි ඒකත් කියවලා බලමු ගිහිල්ලා ගේම් එකේ. හරි මචං ඉතින් අද පොය දවසක තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් කමන්නේ අද පොය දවස නිසා මෙන්න මේ වගේ පන්සලකට යන්. හරි අපි වීඩියෝ එකට ගිහිල්ලා සෙට් වෙමු බොයිස්. එහෙනම් ගැම්මට වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන් අපි වීඩියෝ. හරි බොයිස් ඉතින් මම ඔයාලට කිව්වා ඔන්න අද යන්නේ පොය දවසේ තමයි මේ පන්සලට යනවා කිව්වේ. ඔයාලට පේනවා දැන්ට මම ඉතින් වන්දනානට කීපයක්ම බස් කීපයක්ම දාලා තියෙනවා පාරට. ඉතින් ඔය බස් ටිකට කලින් අපේ බස් එක ගිහිල්ලා ගහනවා බොයිස්. ඉතින් ඔය ඉන්න වයසක ආච්චිලාට සීලාට කියන්න ඉන්න ආසනවලම ආසන පරිත් හද කරගන්න කියලා. මොකද පාරට තාපු ගමම පෑගිල්ලක් තමයි ඉතින් තියෙන්නේ. හරි මුලින්ම ඔයාලා මෙතනින් පාරට දාගෙන වම් පැත්තට මෙතනින් හරව ගන්න ඕන. හරිද? ඉතින් මේකේ මැප් දෙකක් ලෝඩ් දෙන්න ඕන අපිට ලොකේෂන් එකට යන්න. පළවෙනි මැප් එකේ නම් මැප් එකේ විදිහටම තමයි යන්න තියෙන්නේ. කිසි අවුලක් නැතුව ඔයාලට මැප් එක නිල් පාට ඊට දිගටම යන්න පුළුවන්. දෙවෙනි මැප් එකේ තමයි මචං ඉතින් හැරෙන තැන් ටික හැම තියෙන්න බලා ගන්න. මම ඒවා ඔයාලට බස් එක නතර කරලා හැරෙන තැන් එහෙම කියන්නම්. හරි මෙතන මොකක් හරි ට්‍රැෆික් එකක් තියෙනවා. මම හිතන්නේ කලර් ලයිට් එකේ රෙඩ් ලයිට් එක පත් වෙලා ඇත්තේ. ඒක තමයි හරි යනවා බස් ටික මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහින් මෙතනින් බොයිස් හරව ගන්න ඕන අපි වම් පැත්තට. හරිද? මෙතන මොකක් හරි මොකද මේ කරන්නේ වංගේ යන්න නැතුව බස් ටික අපි මේ පැත්තේ වම් පැත්ත අයිනෙන් පොඩි ඉඩක් තියෙනවා. අයිනෙන් දාලා යන් ඔයාලට පේනවා මෙතන මේ MFC කියලා රතු පාට බෝඩ් එකක් ගාලා තියෙනවා. අත නිකන් මේ KFC එක වගේ. ඉතින් යන්න එතනින් ඔයාලා හරව ගන්න ඕන වම් පැත්තට. හරිද? මෙතන මේ බස් එක පාර මැද දාගෙන මොකද කරන්නේ? මොකද ඉස්සර ඇක්සිඩන්ට් එකක් වෙලා වගේ බොයිස්. හරි ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මම ඔයාලට channel එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා මේ ගේම් එකේ අර අපිට හම්බෙන අර AC බස් ලඩිය වෙනකොට කොහොමද මේ ලේලන් බස් මොඩ් එකක් දාගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකක් channel එකේ තියෙනවා ගිහිල්ලා බලලා ඔයාලටත් මේ ලේලන් මොඩ් එකක් දාගෙන ගේම් එක සෙල්ලම් කරන්න. තව ටික දුරක් යනකොට බොවිස් පළවෙනි මැප් එක නම් ඉවර වෙනවා. ඊට පස්සේ අපිට අන්න මේ විදිහට දෙවෙනි මැප් එක ලෝඩ් වුණා. ඉතින් දැන් මෙහෙම යෑමක් තමයි තියෙන්නේ. ඉතින් මම වීඩියෝ එක මේ ටික පොඩ්ඩක් ස්පීඩ් කරන්නම්. ඒකලා බස් එක හරවා ගන්න තැන් ටික ඔයාලට බස් එක නතර කරලා කියලා දෙන්නම්. ඔයාලා ඉතින් වීඩියෝ එක කරනකම් හරියට බලාගෙන ඉන්න තැන් ටික මිස් වෙන්නේ නැත්තම්. හරි බොස් මම මෙන්න මේ විදිහට නම් වීඩියෝ එක ස්පීඩ් කරනවා පොඩ්ඩක් හරවන තැනකට යනකම්. හරි ඉතින් ඔයාලට පේනවා මෙතන මේ උඩ කොළ පාටින් බෝඩ් එකක් ගහලා තියෙනවා සුරබාය වලට වම් පැත්තට යන්න කියලා. ඉතින් අපිට මෙතන හම්බෙන මේ පාර දෙකට බෙදෙනවා. ඔයාලා මෙතනින් වම් පැත්තට හරව ගන්න. මෙන්න මේ ඉස්සරහා තියෙන ලොකු බෝඩ් එක ළඟ පාරෙන් වම් පැත්තට මෙන්න මේ විදිහට හරව ගන්න. හරිද? ඒකල්ලා මේ පාරෙත් අපිට ටික දුරක් යන්න තියෙනවා. හරි බොයිස් ඉතින් අපි යන් මෙන්න මේ විදිහට. හරි ඉතින් ඒ යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙත් මේ MFC කියලා රතු පාට ලොකු බෝඩ් එකක් ගහලා තිනවා. එතනින් පොඩි පාරක් තියෙනවා මචං වම් පැත්තට මෙන්න මේ විදිහට පොඩි අතුරු පාරක් වගේ එකක් තියෙන්නේ. අන්න එකෙන් ඔයාලා ගානට බස් එක දෙපැත්ත වද්ද ගන්න තු දා ගන්න නිකන් ගම්මානයක් මැද්දෙන් වගේ තමයි යන්න තියෙන්නේ. හරි මෙන්න මේ ටිකෙත් අපි යන් මේ ගම්මාන ඇතුලෙන් ගියපුවාම අපි ආයෙ හම්බ වෙනවා මේන් රෝඩ් එකට. ඒ මේන් රෝඩ් එකෙත් මේ වගේම තව කෙලින් පාරක් තියෙනවා ඉස්සරහට. එතනින් තමයි යන්න තියෙන්නේ. ඔහම යන්කෝ බොයිස් මම ඔයාලට පෙන්නන්නම් ඒක. හරි මෙන්න මෙතනින් කෙලින්ම දාගන්න. ඔයාලා එතන පාර පොඩ්ඩක් බලලා දාන්න. වාහන එනවා වදියේ ඩීන් ගාලා. මම ඉතින් අර වීඩියෝ එකෙන් හින්දා කෙලගෙන ආවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩ සුදු පාට ගුවන් පාලමුකුත් තියෙන උඩින් බලා ගන්න පුළුවන් ඔයාලට. මේ විදිහට බස් එක පොඩ්ඩක් වැදුනා බොයිස් එතන පාරම් බලන්න ගිහිල්ලා. හරි අපි ආයෙත් මෙන්න මේක පාරට දාගෙන යන් ඉතින් මෙන්න මේ විදිහට. හරි බොයිස් ඉතින් මෙන්න මේ විදිහට මේන් රෝඩ් එකට වැටෙනවා ආයෙ අපිව. ඉතින් කෙලින්ම යන්න තියෙන්නේ එතනින් ඒ වැටෙන විදිහටම. අපි දැන් ගොඩක්ම ළඟට ඇවිල්ලා තියෙන. ඉතින් තව පොඩ්ඩක් දුරක් තමයි යන්න තියෙන්නේ.
ඔයාලා මේ යන පාර හරියට බලා ගන්න. ඉතින් වීඩියෝ එකටත් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. තව ඔයාලා දන්නවනම් මේ ගේම් එකේ තියෙන සීක්‍රට් ප්ලේස් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට පල්ලෙයන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ තැනට ඔයාලා ගිහිල්ලා තියෙනවා නම් ඉතින් ඒකත් කමෙන්ට් එකක් දාගන්න. මෙන්න මෙතනින් බොයිස් ඔයාලට පේනවා දැන් ගොඩක්ම ලං වෙලා තියෙන්නේ. ඉස්සරහෙන් තියෙන පොඩි පාරක් දකුණට හැරෙන්න. හරිද? ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පොඩ්ඩක් ඉන්න බොයිස් මෙන්න මෙතන තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ. ඔයාලට මැප් එක බලා ගත්තොත් මෙන්න මේ විදිහට තියෙනවා දකුණු පැත්තට දාලා පොඩි පාරක් තියෙන එච්චර දුරක් යන්නේ නැහැ ඉවර වෙන පාර. මෙන්න මෙතනින් දාගන්න ඔයාලා දකුණු පැත්තට. හරිද? දකුණු පැත්තට දාගෙන යන්න තමයි තියෙන්නේ මෙන්න මේ විදිහට. අපි දැන් පන්සල් වත්තට ඇවිල්ලා ඉන්නේ බොයිස්. හරිද? මෙන්න මෙතනින් ඉස්සරෙන් ඔයාලට මම පෙන්නන්නම් පන්සල මේ වම් අත පැත්තේ තියෙන්නේ. මේ තියෙන බොයිස් මෙතන පන්සල මේ තියෙන වම් අත පැත්තේ. අපිට ඉතින් බස් එක මෙතන දාලා යන්න බෑ. අපිට වාහන පාක් කරන තැනක් තියෙනවා මචං පාකින් එකක් එහා පැත්තේ. අපි පාකින් එකට බස් එක දාලමු මෙන්න මේ විදිහට ගිහලා ගන්නට. හරි මෙන්න මේ දේ ලස්සන බස් එක පාක් කරගන්න මෙතනින්. මේ පොඩි ගලක් තියෙන ඉන්න තැන තැනකන් රෝදේ ගමු මේ විදිහට. හරි බොයිස් අම්මලා සීකුඩෙන් පැන්නනේ. හරි ඔන්න බස් එක දාලා අපි යන් දැන් පන්සල පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලලා එන්න. හරි බොයිස් ඉතින් මෙතනින් තමයි යන්න තියෙන්නේ. අපි පන්සලට යන්න කලින් සෙරෙප්පු දෙක මෙන්න මේ මෙලියෙන් ගලවලා මෙතන ගාඩ් රූම් එකක් තියෙනවා. මෙතන කවුරුත් නැහැ. හරි බොයිස් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පන්සල මෙන්න මේ විදිහට තමයි ඇතුල් වෙන තැන තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ බුදු පිළිම බුදුරජාණන් වහන්සේලාගේ පිළිම වගේක් ඉතින් මේ විදිහට දෙපැත්තෙන් අඹලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙනවා මේ පන්සලේ තියෙන ලොකු සැතපැලම පිළිමයක්. හරිද? මෙන්න මේ එහා පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. අපි ඒකත් ගිහිල්ලා බලමු. මෙන්න මේ විදිහට සැතපැලම පිළිමයක් බලලා මෙතන තව තියෙන ලොකු පොකුණක් එහෙම මෙන්න මේ විදිහට යන්කො අපි. හරි ඔයාලට පේනවා ඇති දැන් තමයි අර ඉස්සරහින් තියෙනවා. හරි අපි මෙතන කැමරාව දාලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් zoom කරලා බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා ඉතින් පන්සලේ බුදු පිළිමේ. ඉතින් ගේම් එකේ මේ වගේ අර මේ හැංගිච්ච තැන් තව ගොඩක් තියෙනවා. ඉතින් හරිද? අපි ඉස්සරහට යන්න තව බලන්න. ඉතින් මෙතන පොකුණක් තියෙනවා. මේ ඔයාලට බලා ගන්න පුළුවන්. නිල් කැටේට වතුර ටික තියෙනවා ඉතින්. හරි අපි පන්සලට ආපු එකේ පොඩ්ඩක් තව ඇවිදලා ඉතින් රවුමක් දාලා බලමු තව මොනවද මේ පන්සලේ තියෙන්නේ කියලා. තව මේකේ අර මේ බිත්ති වල චිත්‍ර වගේක් එකක් ඇඳලා තිබ්බා. මම ඔයාලට පෙන්නන්නම් මේ මෙතනට අපි ඉස්සර වෙලා ගිහිල්ලා මේ ආයේ ෆොටෝ එකක් ගහන් ඉමු මචං. හරිද? ආපු එකේ මෙන්න මේකට ෆොටෝ එකක් ගහගමු. හරි මේ ගානින් තියලා මෙන්න මේක ගහගමු. ගහලා වෙලා අපේ ගැලරි එකට සේව් කරගමු. ටෙම්පල් රන් අහලා තිබ්බට දැකලා තිබ්බේ නෑ නේද බොයිස්? මේ තමයි ඉතින් ටෙම්පල් රන්. ඉතින් අපිට මෙතනින් පොඩි ඉඩක් තිබ්බට එතනින් යන්න බෑ. හරි වට්ටින්ම තමයි එන්න වෙන්නේ නේ. හරි කමන්නේ අපි ඉස්සරහට ගිහිල්ලා ඉස්සරෙන් අර තියෙන ලස්සනත් ඉතින් බලාගෙන ඉමු. හරි ඉතින් අපි මෙතනත් යන තැන සෙල්ෆි එකක් ගහගමු. මෙන්න මේ විදිහට සෙල්ෆි කැම් එක දාලා සෙල්ෆි එකක් ගහගමු ගැම්මට මෙන්න මේ විදිහට. හරි මෙන්න මේ ගානින් වගේ තියලා ගහගමු. මොකද අපිට thumbnail එකක් හදාගන්නත් ඕනේ. හරි අපි මෙන්න මේ විදිහට පන්සල ඇතුළට ගිහලා මෙතන මේ බුදු පිළිම ටික නම් ඇත්තටම ඔයාලට පේනවා මේ පල්ලෙයන් නෙළුම් මල් වගේකුත් තියෙනවා. ඒ වගේම බුදු පිළිම ටිකත් ලස්සනට ඉතින් අඹලා තියෙනවා. අපි පොඩ්ඩක් තව පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලමු. මේකේ අර බිත්තිවල මේ චිත්‍ර වගේකුත් ඇඳලා තිබ්බ අර සීගිරි පිටසිතුවන් වගේ මේ පන්සලෙත් අර මේ තියෙන්නේ මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන තමයි තියෙන චිත්‍ර ටික ඇඳලා. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් පට්ටම ලස්සනයි. ඉතින් ගේම් එකේ අපි අර මේ සෙල්ලම් කරාට අර මුල් කාලේ සෙල්ලම් කරාට නිකන් ගේම් එකක් විතරයි කියලා මේ ඒ කාලේ මේවා තිබ්බද නැද්ද දන්නේ නැහැ. ඉතින් මේ මෑතක ඉඳන් තමයි පොඩ්ඩක් මේ සීක්‍රට් ප්ලේස් එකක් එළියට බැස්සේ. ඉතින් හරි ඔයාලා වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරලා තියාගන්න. අපි ඉතින් තව අලුත් සීක්‍රට් ප්ලේස් එකකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු යාළුවනේ. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න සුබ දවසක්.